ආයිබෝවන් කියලා අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා ක්‍රොෂේ ගර්ල් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සනම ලස්සන granny square එක කොහොමද ගොතාගන්නේ කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාටත් පුළුවන් subscribe කරලා මේ වගේ කිතුම් videos ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු අද නිර්මාණයට ඔයාලට මොනවද ඕන කරන්න කියලා. ඉතින් ඔයාලට මේ වගේ කලර්ස් දෙකකින් වූල් ඕනි කරනවා. මම භාවිතා කරන්නේ හනා බ්‍රෑන්ඩ් එකේ මිල්ක් කොටන් යාන්. මේ නිර්මාණයට මම අද භාවිතා කරන්නේ සුදු පාට ඒ වගේම රෝස පාට මිල්ක් කොටන් යාන්. ඔයාට පුළුවන් මේ රෝස පාට වෙනුවට ඔයා කැමති වර්ණයක් භාවිතා කරන්න. ඊට අමතරව අද මම භාවිතා කරනවා මිලිමීටර් 3.5ක කිතුම් කටුවක්. ඊට අමතරව මේ නිර්මාණයට ඔයාට කතුරක් අවශ්‍ය කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද නිර්මාණයට ඔයාට අවශ්‍ය කරන්නේ. මුලින්ම මෙන්න මේ විදියට ඔයා granny square එකේ මැද ගොතන පාටින් මේ වගේ magic ring එකක් හදාගන්න ඕන. ඉතින් ඔයා ගොතන්න පළපුරුදු කෙනෙක් නම් ඔයා පුරුදු වෙලා තියෙන ක්‍රමයට ඔයාට පුළුවන් මේ magic මුදුව නැත්තම් magic circle එක magic ring එක හදාගන්න. මේ වීඩියෝ එක බලන ඔයා ගොතන්න කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මම කරලා තියෙන මූලික ගිතුම් පාඩම් බලලා ගොතන්න ඉගෙන ගන්න. magic ring එක මේ විදියට හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් දම්වැල් නැත්තම් chains 3ක් ගොතා ගන්න. මෙන්න මේ විදියට. ඉතින් හරිම පහසුවෙන් ඔයාට පුළුවන් මේ විදියට chains 3ක් මුලින් ගොතා ගන්න. ඊට පස්සේ අපි magic ring එක ඇතුළට තමයි ගිතුම් කරන්නේ. ඉතින් ඔයා මෙතනදී මේ විදියට එක සැරයක් ගිතුම් කටුව වූල් එකේ පටලවල අරගෙන double crochet නැත්තම් දෙපට පිරවිලි ගිතුම් තමයි මේ magic ring එක ඇතුළට ගොතා ගන්න ඕන. ඉතින් මේ වගේ double crochet ඔයා 12ක් මේ chains 3ට අමතරව ගොතා ගන්න ඕන. ඉතින් මේ විදියට ගොතාගෙන අවසානයේදී කොහොමද පේන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මගේ වීඩියෝස් බලන ඔයා ගොතන්න තාමත් පටන් ගන්නපු නැති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් ගෙදර ඉඳන් ගිතුම් කරලා ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාරයක් පටන් ගත්තේ නැති වුණත් ඔයාගේ කාලය ප්‍රයෝජනවත් විදියට ගත කරන්න මානසික සැනසීමට මේ ගිතුම් කලාව හරිම වැදගත්. ඉතින් මම මේ channel එක පටන්ගෙන දැන් අවුරුදු කීපයක් ගත වුණා. මේ කාලය අතරතුර වර්තමානයේ වෙන විට මේ ගිතුම් කලාව නැත්තම් crochet ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් ඕන තරම් ගිතුම් වීඩියෝස් බලලා තනිවම ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න. ඉතින් ගෙතුම් කරන්න අලුතෙන් පටන් ගන්න ඕනි කරන සියලුම අමුද්‍රව්‍ය දාලා අපි crochet beginner kit එකක් හදලා තියෙනවා. ඔයත් ගෙතුම් කරන්න පටන් ගන්න කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් ඒක අපෙන් මිලදී ගන්න. හරි, කතාවෙන් මම පළවෙනි රවුමට අවශ්‍ය කරන ගෙතුම් ටික කරගත්තා. මේ විදිහට double crochet 12ක් ගොතාගෙන ඉවර වෙලා වූල් එකට සම්බන්ධ නැති වූල් කොටසින් ඇදලා ඔයාට පුළුවන් මේ විදිහට magic ring එක තද කරගන්න. ඊට පස්සේ අපි මුලින් ගොතාගනපු chains 3 අවසානයේ තියෙන මෙන්න මේ chain එකට ගිතුම් කටුව ඇතුළු කරලා slip stitch එකකින් ඔයාට පුළුවන් පළවෙනි වටය අවසන් කරගන්න. ඊළඟට අපි බලමු දෙවෙනි වටය කොහොමද ගොතාගන්නේ කියලා. ඉතින් එතනදිත් මුලින්ම ඔයා මේ විදිහට chains 3ක් නැත්තම් දම්බෙල් 3ක් ගොතා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ chains 3 ගොතා ගනිපු තැනම තියෙන හිදසට ඔයා ආයෙමත් double crochet එකක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදිහට.
ඉතින් ඊළඟට අපි මෙන්න මේ තියෙන හැම ගෙතුමකටම ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි ගෙතුම් දෙක බැගින් තමයි මේ වටේදී ගොතා ගන්නෙ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද ඒක ගොතා ගන්නෙ කියලා. ඉතින් මෙන්න මේ විදිහට හැම ගෙතුමකටම ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි දෙක ගානේ ඔයාට ගොතාගෙන යන්න පුළුවන්. මම ඔයාලට කලින් කියපු ක්‍රොෂේ බිගින කිට් එක කොහොමද ඔයා පර්චේස් කරගන්න ඕනේ කියලා මේ වීඩියෝ එක අන්තිමට මම ඔයාට විස්තර කියන්නම්. ඒ වගේම තමයි ගෙතුම් කරන ඔයාට දැනගන්න ඕනි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් නැත්තම් අලුත් නිර්මාණ මොනවාද කියලා ඔයාගේ යෝජනා තියෙනවා නම් ඔයාටත් පුළුවන් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් ගෙතුම් කලාවේ මූලික ගෙතුම් ක්‍රම ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් තමන්ගෙම කියලා ලස්සන නිර්මාණ කරන්න. ඉතින් පාසල් යන වයසේ පවා දරුවෝ කමෙන්ට් කරලා තියෙනවා එයාලත් මගේ වීඩියෝස් බලලා ගෙතුම් ඉගෙනගෙන තියෙනවා කියලා. ඉතින් හරිම සතුටුයි ඔයාලගේ ඒ කමෙන්ට්ස් වලට ගොඩක් ස්තුතියි. ඉතින් දැන් ඔයාලට පේනව ඇති මම මේ දෙවනි වටේ අවසන් ගෙතුම් කිහිපය තමයි මේ කරන්නේ. ඉතින් මම මේ විදියට හැම ගෙතුමකටම ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි ගෙතුම් දෙක බැගින් මේ විදියට ගොතා ගත්තා. ඊළඟට පළවෙනි වටේ අපි අවසන් කරා වගේම මුලින් ගොතපු චේන්ස් 3 අවසානයේ තියෙන ගෙතුමට ගෙතුම් කටුව ඇතුළු කරලා ඔයාටත් පුළුවන් ස්ලිප් ස්ටිච් එකකින් මේ වටයත් අවසන් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් වැඩිපුර තියෙන වූල් කොටස කපලා ඉවත් කරලා මේ රවුම අවසන් කරගන්න. මොකද ඊළඟට අපේ යාන් එකේ පාට වෙනස් කරලා තමයි වටේ තියෙන කොටස ගොතා ගන්නෙ. ඊළඟට ඔයාට පුළුවන් මේ වගේ වැඩිපුර තියෙන වූල් කොටස් කපලා ඉවත් කරන්න. ඒ වගේම තමයි මම මේ ගෙතුම් කරලා අවසන් වුණු තැන තියෙන වූල් කොටස නිකම්ම කපලා ඉවත් කරන්නේ නැහැ. මේ විදියට ගෙතුම් අතරින් මේ වූල් කොටස යවලා ඔයාට පුළුවන් කපලා ඉවත් කරන්න. එතකොට ගෙතුම ලිහෙන්නේ නැතුව හරිම ලස්සනට අපිට ෆිනිෂ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ තියෙන්නේ අපි අද ගොතන ග්‍රැනි ස්ක්වයර් එකේ මැද කොටස. ඉතින් අද මම රෝස පාටින් ගෙතුවට ඔයාට පුළුවන් මේකට රෙඩ් කලර් එක, ඔරේන්ජ්, ඊට පස්සේ yellow කලර් එක ඒ වගේ වුණත් භාවිතා කරන්න. ඊළඟට අපි ග්‍රැනි ස්ක්වයර් එකේ වටේ කොටස ගොතා ගමු. ඒකට මම භාවිතා කරන්නේ මිල්ක් කොටන් යාන්ම තමයි. මුලින්ම මේ විදිහට ස්ලිප් නොට් එකක් ඔයා හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් ස්ලිප් නොට් එකක් හරිම පහසුවෙන් හදා ගන්න. හරි. ඊළඟට ඔයා මෙන්න මේ අපි ගොතපු මැද කොටස මේ රවුම් කොටස අරගෙන අපිට පුළුවන් ඔයා කැමති තැනකින් ගෙතුම් කටුව ඇතුළු කරන්න. ඉතින් මේ විදිහට මම අර කලින් ගොතලා අවසන් කරපු තැන තියෙන ගෙතුමට තමයි ගෙතුම් කටුව ඇතුළු කරන්නේ. එහෙම අවශ්‍ය නැහැ. ඔයා කැමති නම් වෙනත් ගෙතුමක තියෙන තැනකින් උනත් ගෙතුම් කටුව ඇතුළු කරන්න පුළුවන්. ඊළඟට අපි අර හදාගන්නපු ස්ලිප් නොට් එක මේ විදියට ගෙතුම් කටුව ඇතුළට ඇතුළු කරලා මේ විදියට ටයිට් කරගන්න ඕන අපිට ගොතන්න පහසු වෙන ප්‍රමාණයට. ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මේ විදියට හදාගන්න. ඊට පස්සේ අපි ගෙතුම් කරගෙන යමු. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඊළඟට චේන්ස් නැත්තම් දම්බෙල් 4ක් ගොතා ගන්න. ඉතින් මතක තියාගන්න ඔයා මෙතනදී චේන්ස් නැත්තම් දම්බෙල් 4ක් ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට.
හරි. අපි දැන් චේන්ස් 4ක් ගොතාගෙන ඉවරයි. ඊළඟට අපි බලමු ට්‍රිපල් ක්‍රොෂේ එකක් කොහොමද ගොතාගන්නේ කියලා. ඒ කියන්නේ තුන් පට පිරවිලි ගෙතුමක්. එතනදී ඔයා මේ තුන් පට පිරවිලි ගෙතුම ගොතන්නේ අපි මේ චේන්ස් 4 ගොතා ගන්නපු තැනටමයි. මේ විදිහට ගෙතුම් කටුව දෙසරයක් වූල් එකේ පටලවල අරගෙන අපි චේන්ස් 4 ගොතා ගන්නපු තැනටම මේ විදිහට ට්‍රිපල් ක්‍රොෂේ එකක් නැත්නම් තුන් පට පිරවිලි ගෙතුමක් ගොතා ගමු. හරි. ඉතින් අපි මේ විදිහට ගොතා ගත්තා. ඊළඟට අපි බලමු ඊළඟ ගෙතුමට අපි කොහොමද ගෙතුම් කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති අර වැඩිපුර තියෙන වූල් කොටස මේ විදියට අතින් අල්ලගෙන ඔයාලට ඒ කොටසත් තියාගෙනම ගෙතුම් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්න කියලා. මේ විදියට ඔයාලට පුළුවන් ඊළඟ ගෙතුමට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. නැවතත් ඔයා ඒ ගෙතුමටම ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඒ කියන්නේ අපි මේ ගෙතුමට සම්පූර්ණයෙන්ම ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි ගෙතුම් දෙකක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊළඟට අපි බලමු ඊළඟ ගෙතුමට අපි කොහොමද ගොතා ගන්න කියලා. ඉතින් ඊළඟට ඔයා ඊළඟ ගෙතුමට ගොතා ගන්න ඕන එක ඩබල් ක්‍රොෂේ එකයි. මෙන්න මේ විදිහට. ඊළඟට ඊළඟ ගෙතුමටත් ඔයා එක ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. හරි. අපි දැන් ඩබල් ක්‍රොෂේ එක බැගින් ගෙතුම් දෙකකට ගොතා ගත්තා. ඊළඟ ගෙතුමට ඔයා නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ DC දෙකක් තමයි අපි ගොතා ගන්න. ඊළඟ ගෙතුමට ඔයා ට්‍රිපල් ක්‍රොෂේ නැත්නම් අපි කියන තුන් පට පිරවිලි ගෙතුම් දෙකක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ රටාව ගොතා ගත්තම අපි මේ ග්‍රැනි ස්ක්වෙයා එකේ එක පැත්තක් ගොතාගෙන ඉවරයි. ඉතින් මේ රටාවට තමයි අපි අනිත් පැති හතරත් ගොතා ගන්නේ. ඊළඟට අපි මේ විදිහට චේන්ස් දෙකක් ගොතා ගමු. ඊළඟ ගෙතුමට ඔයා නැවතත් ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදිහට. මේ අපි ගොතන්න පටන් ගන්නේ මේ ග්‍රැනි ස්ක්වෙයා එකේ තවත් පැත්තක්. හරි. අපි එක ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතා ගත්තනේ. එතනටම ඔයා නැවත ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕන. විදියට ට්‍රිපල් ක්‍රොෂේ දෙක ගොතා ගත්තට පස්සේ ඔයා ඊළඟ ගෙතුමට නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකක් තමයි ගොතා ගන්න ඕන. මෙන්න මේ විදියට එකම ගෙතුමට ඩබල් ක්‍රොෂේ දෙකක් මේ විදියට ගොතා ගන්න. ඊළඟට ඩබල් ක්‍රොෂේ එක බැගින් ගෙතුම් දෙකකට මෙන්න මේ විදියට ගොතා ගන්න. හරි. නැවතත් අපි ඊළඟ ගෙතුමට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදියට. ඊළඟ ගෙතුමට ඔයා ගොතා ගන්න ඕන ට්‍රිපල් ක්‍රොෂේ දෙකක්. ඉතින් මේ විදියට ට්‍රිපල් ක්‍රොෂේ දෙකකුත් ගොතා ගත්තම අපි ග්‍රැනි ස්ක්වෙයා එකේ තවත් පැත්තක් ගොතලා ඉවරයි. ඊළඟට අපි ඊළඟ පැත්ත සම්බන්ධ කරන්නේ චේන්ස් දෙකකින්. මේ විදියට චේන්ස් දෙක ගොතලා ඊළඟ ගෙතුමට ඔයා ට්‍රිපල් ක්‍රොෂේ නැත්තම් තුන් පට පිරවිලි ගෙතුම් දෙකක් නැවත ගොතා ගන්න. මෙන්න මේ විදියට. ඊළඟට ඊළඟ ගෙතුමට ඔයා ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. මෙන්න මේ විදියට DC දෙකක් ගොතා ගන්න. ඊළඟට නැවතත් ඔයා එක ගෙතුමකට එක ඩබල් ක්‍රොෂේ එක බැගින් ගෙතුම් දෙකක් ගොතා ගන්න. ඊළඟට ඔයා කරන්න ඕන නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න එක. මෙන්න මේ විදියට. ඊළඟට ඔයා නැවතත් ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට අපේ ග්‍රැනි ස්ක්වෙයා එක ගෙතීගෙන එනවා. ඉතින් මේ එකම රටාවයි අපි විවිධ මේ පැති හතරටම ගොතා ගන්න. මේ විදියට ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ඔයාලට පුළුවන්
ගොතා ගන්න. හරි, ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගෙතුවම අපි මේ පැත්තත් ගොතලා අවසන් ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ පැත්ත සම්බන්ධ කරන්න චේන්ස් දෙකක් මේ විදිහට ඔයාලට පුළුවන් ගොතා ගන්න. ඊළඟට අපි නැවතත් ඊළඟ ගෙතුමට ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගොතා ගමු. අපි මේ දැන් ගොතන්නේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ අවසාන පැත්ත. ට්‍රිපල් ක්‍රොෂේ දෙක ගොතාගෙන ඊළඟ ගෙතුමට ඔයා ගොතා ගන්න ඕනේ ඩබල් ක්‍රොෂේ දෙකක්. හරි, ඊළඟට එක ගෙතුමකට ඩබල් ක්‍රොෂේ දෙක එක බැගින් ගෙතුම් දෙකකට ගොතා ගන්න. හරි, ඊළඟට ඔයා නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕන. හරි, මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙක ගොතාගෙන අවසන් වෙලා අපිට පුළුවන් අන්තිම ගෙතුමට ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගොතලා අපේ මේ ග්‍රැනි ස්ක්වෙයාර් එක ලස්සනට නීට් එකට කම්ප්ලීට් කරගන්න. ඉතින් ඊට කලින් මම ඔයාලට මේ රටාව කොහොමද අපි ගොතාගත්තේ කියලා පෙන්නන්නම්. ඉතින් එකම රටාවට අපිට මේ පැති හතරම ගොතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මම පෙන්නන්නම් කොහොමද අපි මේක ගොතාගත්තේ කියලා. මුලින්ම අපි චේන්ස් හතරක් ගෙතුවා. මේ තියෙන්නේ චේන්ස් හතර. ඊළඟට ට්‍රිපල් ක්‍රොෂේ එකක් එතනටම ගෙතුවා. එතකොට ඒක ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් විදිහට අපි සැලකුවේ. ඊළඟ එකට මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් ගෙතුවා. ඩබල් ක්‍රොෂේ එක බැගින් දෙකක් ගොතලා නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊළඟට මේ විදිහට ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගොතා ගත්තා. එතකොට එක පැත්තක් අවසන්. ඊළඟට අපි ඊළඟ පැත්ත සම්බන්ධ කරේ මේ වගේ චේන්ස් දෙකක් ගොතලා ඊළඟට නැවතත් අපි ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් ගොතා ගත්තා. ඩබල් ක්‍රොෂේ දෙකක් එකට ගොතා ගත්තා. මෙන්න මේ විදිහට අර කලින් කියපු රටාවටම අපි පැති හතරම ගොතාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන සරල රටාවක් තියෙන්නේ. මේ වගේ විවිධ පාට ඔයාලට මේ ග්‍රැනි ස්ක්වෙයාර් එක මැදට දාලා හරිම ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. ඉදිරියේදී මම පෙන්නන්නම් කොහොමද මේ ග්‍රැනි ස්ක්වෙයාර් දෙකක් එකට එකතු කරලා විවිධ නිර්මාණ කරගන්නේ කියලා. හරි. අපි මේක අවසන් කරගමු. ට්‍රිපල් ක්‍රොෂේ දෙකක් මේ අවසන් ගෙතුමට ගොතලා මෙන්න මේ විදිහට. හරි, ඉතින් ඊළඟට අපි මේ පැති දෙක සම්බන්ධ කරන්න චේන්ස් දෙකක් මේ විදිහට ගොතා ගන්න ඕන. චේන්ස් දෙකක් ගොතාගෙන අපි අර කලින් ගොතපු චේන්ස් හතර අවසානයේ තියෙන මෙන්න මේ චේන් එකට ගෙතුම් කටුව ඇතුළු කරලා ස්ලිප් ස්ටිච් එකක් දාලා අපිට පුළුවන් මේ ගෙතුමත් ගොතලා අවසන් කරගෙන අපේ ග්‍රැනි ස්ක්වෙයාර් එක ලස්සනට නීට් කරගන්න. ඉතින් වැඩිපුර තියෙන වූල් කොටස මේ වගේ කපලා ඉවත් කරගන්න. ඊළඟට ඔයා මේ වැඩිපුර තියෙන වූල් කොටස ගෙතුම් අතර මේ විදියට ගෙතුම් කටුව භාවිතා කරලා සංගවන්න පුළුවන්. ඒ විදියට අපිට පුළුවන් ඒ විදියට කීප වතාවක් සංගවලා වැඩිපුර තියෙන වූල් කොටස කපලා ඉවත් කරලා අපේ ග්‍රැනි ස්ක්වෙයාර් එක ලස්සනට හදා ගන්න. ඉතින් ඔයාලා දැකලා ඇති මේ ග්‍රැනි ස්ක්වෙයාර්ස් වලින් ලස්සන විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ලස්සන පර්ස් හදන්න, ඒ වගේම ලස්සන ඇඳුම්, ඊට පස්සේ ලස්සන බ්ලැන්කට් වගේ දේවල්, ඒ වගේම තව ලස්සන බෑග් වර්ග, ඒ වගේ දේවල් ග්‍රැනි ස්ක්වෙයාර්ස් වලින් ගොතන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී මම ඔයාලට කියලා දෙන්නම් මේ ග්‍රැනි ස්ක්වෙයාර් දෙකක් කොහොමද එකට ලස්සනට සම්බන්ධ කරන්නේ, ඒ වගේම ලස්සනට පර්ස් බෑග් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකට අමතරව මම කලින් ඔයාලට කියලා දීලා තියෙනවා බේසික් ග්‍රැනි ස්ක්වෙයාර් එකක්, ඒ වගේම ෆ්ලවර් ග්‍රැනි ස්ක්වෙයාර් එකක් කොහොමද ගොතාගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා රසවින්දා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ගැන අදහසුත් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවෝ එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාමත් බලන්නේ subscribe කරලා නැතුව නම් ඔයාලට පුළුවන් subscribe කරලා Crochet Girl YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක බලන ඔයාත් ගොතන්න කැමති නම් ඔයාටත් පුළුවන් අපෙන් crochet beginner kit එකක් purchase කරන්න. ඒ වගේම තමයි ඔයා ආදරය කරන කෙනෙක්ට, ඔයාගේ පවුලේ කෙනෙක්ට gift එකක් විදියට දෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ crochet beginner kit එක.
අපි දැන් බලමු මේකට මොනවාද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම තියනවා මේ වගේ crochet abbreviations. ඒ කියන්නේ කෙටි යෙදුම්. අපි එක එක ගෙතුම් වලට කියන කෙටි නම් ටික තියෙනවා. ඒ වගේම තමයි ඕනම chart එකක් කියව ගන්න පුළුවන් වෙන crochet symbols නැත්නම් ගෙතුම් සංකේත තියෙන කොලයක් ඔයාලට ලැබෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ tools ටික මේ අමුද්‍රව්‍ය ටික තමයි මේ box එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේ papers ඔයාට පුළුවන් ලැමිනේට් කරලා ඔයා ගාව ගොඩ කාලයක් තියාගන්න. ඉතින් හැම කෙනෙක්ටම පහසු වෙන්න මොනවාද ස්ටිචස් වර්ග නැත්නම් ගෙතුම් වර්ග මොනවාද කියලා මම සිංහලෙන්ම ලියලා තියෙනවා. ඔයාලා අර කලින් දැකපු paper එකේ වගේ. ඉතින් අපි බලමු ඊළඟට මොනවාද තව මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ beginner kit එකට include කරලා තියෙනවා මෙන්න මේ වගේ රතු පාට milk cotton ball එකක්. ඒක හනා brand එක. ඉතින් ඔයාලා ගිතුම් දැනටමත් කරන කෙනෙක් නම් දන්නවා milk cotton yarns තමයි හොඳම. රතු පාට milk cotton yarn ball එකට අමතරව මම කහ පාට milk cotton yarn ball එකකුත් add කරලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ සත්තු ඇතුළට පොඩි ටොයිස් ඇතුළට කී ටැග්ස් හදනවා නම් ඒව ඇතුළට දාන්න පැඩින් ඕන වෙනවනේ. ඒවත් මම මේ බොක්ස් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි key tags හදන්න ඕන වෙන මෙන්න මේ gold color key chains. ඒ වගේම අපිට වැඩවලට ඕන වෙනවා කතුරක්. ඉතින් මේ වගේ මමත් use කරන්නේ කතුරක්. ඉතින් මේ කතුරක් මේ box එකට මම include කරලා තියෙනවා. මීට අමතරව මෙන්න මේ වගේ measuring tape එකකුත් මම add කරලා තියෙනවා. ඉතින් beginner කෙනෙක්ට විදියට ගෙතුම් පටන් ගන්න ඔයාට පොඩි ඇඳුම් ගොතනවා නම් ඒ වගේ measurements ගන්න ඒ වගේ දේවල් වලට ඒක වැදගත්. ඊට අමතරව මේ beginner kit එකේ තියෙන වැදගත්ම දේ තමයි මේ crochet hook එක. ගෙතුම් කටුව. ඉතින් මිලිමීටර 3.5ක ගෙතුම් කටුවකුත් මම add කරා. තව ඔයාලට මේ පේන්නේ stitch markers සහ needle එක. ඉතින් beginner කෙනෙක් විදියට ගොතන්න පටන් ගන්න ඔයාට මේ stitch markers කියන්නේ හරිම වැදගත් දෙයක්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම මේ crochet beginner kit එකට include කරේ. ඉතින් ඔයා ආදරය කරන කෙනෙක්ට, ඔයාගේ අම්මට, ඔයාගේ සහෝදරියෙක්ට නැත්නම් ඔයාගේ බබාට උනත් ඔයාට පුළුවන් ස්කූල් යන පොඩි දරුවෙක්ට උනත් මේ crochet පුරුදු කරන්න මේ වගේ kit එකක් අරන් දීලා. ඉතින් ඔයාටත් පුළුවන් දැම්ම මගෙන් WhatsApp message එකක් දාලා මේකක් purchase කරන්න. මෙන්න මේ number එකට message එකක් දාලා ඔයාගේ order එකත් දැම්ම place කරන්න.